මේ පළවෙනි පාඩමේ ඉඳන්ම මේ අවුරුද්ද අල්ලගෙන යන්න. හරි. දැන් පදයකින් ඊට කලින් පදේ අඩු කරනවා. 8 පහ ගියාම 3යි. ඇයි මේ පළවෙනි පදයෙන් අඩු කරන්න එපා කියන්නේ? ඉතින් පළවෙනි පදේ තෝරගන්න කී වැනි පදයේද? කී වැනි. හරි. කී වැනි පදයේද කියලා හොයන්න තිබ්බොත් අපිට එන්ට 123 ආදේශ කරන්න නෙමෙයි තියෙන්නේ. සාධාරණ පදය සමාන කරනවා 123ට. ඉතාලම සරල දෙයක්. හැබැයි මේ කට්ටිය පටල ගන්නවා. මේ වීඩියෝ එක බලන එකෙක්වත් කොපි එකෙක්වත් මේවා පටල ගන්න බෑ. හරි. හොඳට බලාගන්න ඈ. මම මොකද කිව්වේ? මුලින්ම කරන්න ඕන දේ තමයි පොදු අන්තරය මොකක්ද කියලා බලන එක. ගිනිගුරු කීයක් තියනවද? 4ක් තියෙනවා. පළවෙනි එකේ 4ක් තියෙනවා. ඊළඟ එකේ එකලන් දීලා තියෙනවා 9යි කියලා. මම නිකම් මේක බලලා ඔන්න අපි කරන කපටි වැඩ මේ ඉගෙන ගන්න ඕනේ. නිකම් බලලා පළවෙනි දෙන්නගේ පොදු අන්තරය මම නිකන් ඔළුවට අයිඩියා එකක් ගන්නවා 5යි කියලා. 5යි හරි. ඊළඟ එකත් එහෙනම් කීයක් වෙන්න ඕනේද? මේ දෙන්න අතරත් 5ක් වෙන්න ඕනේ. ආයෙත් මේ එක වීඩියෝ එකක් බලනවාට පස්සේ මේ පාඩම සම්බන්ධව A to Z කියලා දීලා ඉවර වෙනවා. හරිනේ? right. right. එහෙනම් අලුත් ශ්‍රේණියක් අලුත් වසරක් ප්‍රතිපලන ඩිෆිනල්ත් එක්ක ඔයාලා මේ අවුරුද්ද දෙක තුලා ඉන්නවා. 9 ශ්‍රේණියට අදාළ පළවෙනි පාඩම සංඛ්‍යාරට පාඩමත් එක තමයි එකතුලා තින්නේ. දන්නවනේ ඉතින් මේකට වගේම තමයි ගිය අවුරුද්ද වල ඉගෙනුවා වගේම තමයි ඉස්සරහට උගන්වන්නේ. අබාවක් නැහැ කෙලින් වෙන්න පාඩමක්. right. සංඛ්‍යාරට පාඩමේ තියෙන්නේ එක එක රටාවන් ඉලක්කම් එක්ක තියෙන එක එක රටාවන් හඳුනා ගන්න තියෙන්නේ. ඔයාලට එක එක රටාවන් හඳුනාගෙන ඒකට අදාළ සාධාරණ පදයක් ලියන්න තියෙනවා. ඒකට අදාළ මොකද කිව්වේ? සාධාරණ පදයක්. ඒකට අපි කියනවා n වන පදය කියලා කියනවා. කිසි ගැටලුවක් නැහැ. right. කොහොමද කියලා ඔක්කොම ලස්සනට ඉස්සරහට ගිහලා දෙනවා. හරිනේ? කිසිම අමාරුවක් තියෙන පාඩමක් නෙමෙයි. පළවෙනි පාඩමේ ඉඳන්ම මේ අවුරුද්ද අල්ලගෙන යන්න. හරි? පළවෙනි පාඩමේ ඉඳන්ම අල්ලගෙන යන්න. මේ ටික බලා ගන්න ඈ. 2 4 6 8 කියලා 6ට 10 කියලා ඔන්න සංඛ්‍යාරටාවක් තියෙනවා. right? මුලින්ම පොදු අන්තරය. පොදු අන්තරය වශයෙන් බලා ගන්න. පොදු අන්තරය කියලා කියන්නේ පළවෙනි පදය හැර. මොකද? පළවෙනි පදය හැර ඕනෑම පදයක්. එකෙන් අඩු කරනවා ඊට පෙර පදය. ඊට කලින් තියෙන පදය අඩු කරනවා. මේ ඉතින් රොකට් සයන්ස් නෙවෙයිනේ. පළවෙනි පදය හැර මේ පදේ ගන්න නැහැ. මේ පදේ ගන්න නැතුව වෙන ඕනෑම පදයකින් ඊට කලින් තියෙන පදය අඩු කරනවා. 4න් 2ක් අඩු කරාම පොදු අන්තරය කීයද? 2යි. කීයද? 2යි. 6න් 2ක් 6න් 4ක් ගියාම 2යි. 8න් 6ක් ගියාම කීයද? 2යි. 10න් 6ක් ගියාම කීයද? පොදු අන්තරය 2යි. හරිනේ? මේ පැත්තේ තියෙන පදයෙන් මේක අඩු කරලා දාන්න විතරයි කරන්න. වෙන කිසිම දෙයක් නෑ. පොදු අන්තරය කියන්නේ ඒක. මේ වචන ටික පොඩ්ඩක් තේරුම් ගන්න මුලින්ම. right. මේ පොදු අන්තරේ පළවෙනි පදේ හැරි ඊළඟ තියෙන ඕනෑ පදයකින් ඊට කලින් පදේ අඩු කරනවා. 8 5 ගියාම 3යි. ඇයි මේ පළවෙනි පදයෙන් අඩු කරන්න එපා කියන්නේ? ඉතින් පළවෙනි පදේ තෝරගත්තොත් එතනින් එහාට අඩු කරන්න යන්නේ නෑනේ. ඒකයි පළවෙනි පදේ හැර වෙන ඕනෑ පදයක් කියලා කියන්නේ. හරි? මේකෙන් එහාට අඩු කරන්න යන්නේ නෑනේ. ඒක අපි වෙන පදයකින් අඩු කරන්නේ. මේ ඕනම එකකත් පොදු අන්තරය කීයද? මේ 3යි. පැහැදිලිනේ? right. පොදු අන්තරය කියලා කියන්නේ ඒක. මේ සංඛ්‍යා රටාවට අපි ලියනවා සාධාරණ පදයක් කියලා එකක්. සාධාරණ පදය කියලා කියන්නේ සංඛ්‍යා රටාවම නිරූපණය කරන්න පුළුවන් පදයක්. n ඇසුරෙන් ලියන්නේ. මොකක් ඇසුරෙන්ද? n ඇසුරෙන්. ඉතාලම සරලයි ඈ පොඩි දේවල්. සිම්පල් n ඇසුරෙන් අපි පදයක් ලියනවා. අපි හිතමු මෙහෙම tn සමානයි n ධන 5. ඔන්න ඔක තමයි සාධාරණ පද. මේ tn කියලා කියන්නේ මොකද්ද? tn. දැන් මේවට බය වෙන්නේ නැහැ. අපිත් එක්ක එකතුලා ඉන්න කට්ටිය මේවට බය වෙන්නේ නැහැ. tn කියලා කියන්නේ සාධාරණ පදේ හඳුන්වන විදිය. සාධාරණ පදේ හඳුන්වන විදිය. වාගේ නම වාට කියන ලහිරුණා. ලහිරු කියලා හඳුන්වන විදිය නේ වාගේ නම. සාධාරණ පදේ නම තමයි tn කියන්නේ. එච්චරයි. එතන ඊහර දෙයක් නැහැ. සාධාරණ පදේ මම ලියන්නම් මම මේ හිතලා 2යි n ඍණ 3. හරිනේ? සාධාරණ පද. හරි. තව tn එකක් ලියමු. භාගයයි n ධන 4. උන්න විදිහට සාධාරණ පද ලියන්න පුළුවන්. මෙන්න මේ ලියන ඕනෑම රටාවකටත් සාධාරණ පදයක් ලියන්න පුළුවන්. ඇයි මෙතන t කියලා දාන්නේ? මේක දැනුමටම තියාගන්නකො. ඇයි t කියලා දාන්නේ? පදය කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ term කියලා. term. ඒක ඉන්ඩිකේට් කරන්නේ ඒක නිරූපණය කරන්න තමයි t කියන අප්‍රෝ ගන්න tn සාධාරණ පදය ගන්නේ tn එක. පැහැදිලිනේ? හරි. tn කියන්නේ සාධාරණ පදේ නම් පළවෙනි පදේට මොකද්ද කියන්නේ? t1. දෙවෙනි පදේට t2. තුන්වෙනි පදේට t3. හතරවෙනි පදේට t4. පස්වෙනි පදේට t5. හරිනේ? මේකේ t1 කියන්නේ කීයද? t1 සමානයි 5යි. t2 සමානයි 8යි. t3 සමානයි 12යි. ඔය විදිහට. හරිනේ? දැන් මොන දැනගත්තා? පොදු අන්තරය කියන්නේ මොකද්ද කියලා මුලින්ම දැනගත්තා.
සාධාරණ පදයක් කියන්න මොකක්ද කියලා පොඩි අයිඩියාවක් ගත්තා. සාධාරණ පදයක් කියලා කියන්නේ TN ඇතුළත් ප්‍රකාශනයක්. පරිගමන ප්‍රකාශනයක් N ඇසුරින් ලියනවා නම් අපි කියනවා TN කියලා. හරිනේ? right. ඉගෙන ගත්තා. ඊට පස්සේ right. T1 T2 T3 T4 ඒ කියන්නේ පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ පස්වෙනි පදේ මෙහෙම ලියන්න පුළුවන් කියලා එන ගත්තා. දැනට එච්චරයි. හරිනේ? පාඩම ඉස්සරහට ඉතාලම සරල පාඩමක්. right බලන්න. right. මේව ගානක් දීලා දෙනවා මම ගාන ස්පෙක් දාන්න. TN සමානයි 2n ධන 3 වූ සංඛ්‍යාරටාවේ මෙන්න මේ විදිහට ප්‍රශ්න ප්‍රකාර දෙනවා. මුල් පද තුන මොකක්ද කියලා අහලා තියෙනවා. 20 වෙනි පදේ මොකක්ද කියලා අහලා තියෙනවා. 123 වන්නේ කී වැනි පදේද කියලා අහලා තියෙනවා. n ධන 1 වෙනි පදේ n ඇසුරෙන් සොයන්න කියලා තියෙනවා. දැන් අපි දන්නවනේ සාධාරණ පදයක් ලියන්න පුළුවන් විදිය තමයි මේක මේ. මෙන්න මේ විදිහට n ඇසුරෙන් ප්‍රකාශනයක් වුණොත් සාධාරණ පදයක් ලියන්න පුළුවන්. සාධාරණ පදයක් දුන්නොත් මේ කියන ඕන මගුලක් හොයන්න පුළුවන් බා. මේ කියන ඕන මගුලක් හොයාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. හොයාගන්න. මුල් පද තුන අහන්න. මුල් පද තුන නම් මොකද්ද කරන්න තියෙන්නේ? n වලට 1 2 3 ආදේශ කරන්න විතරයි. තුන වසර වැඩක් බලගන්න. රයිට්. මුල් පද තුන හොයන්න තියෙන්නේ. T1 සමානයි 2n ධන 3නේ. දෙවාරයක් n වෙනකොට ලියනවා කීයද? 1 ධන 3. දෙවරක් 2 2 3යි 5යි. T2 දෙවාරයක් 2 ධන 3යි. දෙවරක් 2 4 4 3යි 7යි. දැන් තේරෙනවා ඊළඟ පදේ මොකක්ද කියලා කෙලින්ම 9 කියලා ලියන්න පුළුවන්. T3 සමානයි දෙවාරයක් 3 ධන 3. දෙවරක් 3 6 3යි 9. හරිනේ? right. 5 7 3 පළවෙනි පද 3 ගැටලුවක් නැහැ. 20 වන පදයක්. 20 වන පදේ මොකක්ද කියලා ඕනනම් n වලට මොකද කරන්න තියෙන්නේ? 20 ආදේශ කරනවා. එච්චරයි. n වෙනුවට 20 ආදේශ කරනවා. සරල දේවල් නෑ. තුන් වසර දේවල් මේවා. T20 20 වන පදේ නෑනේ. T20 right. දෙවාරයක් 20 ධන 3. right. දෙවරක් 20 කීයද? 40යි 43යි 43යි. කිසිම මාරුවක් නැහැ. right. 123 වන්නේ කී වෙනි පදේද? දැන් අහගන්න. මම මේ කියන එක කන හරහා කෙලින්ම මොළයට යන්න ඕන එකක්. කන හරහා මොළය ඇතුළට යන්න ඕන එකක්. 123 වන්නේ කී වෙනි පදේද? සංඛ්‍යා රටා පාඩමේ කට්ටිය අනාගන්න තැන ඔතන. හරි? පදයක් මොකක් කරේ ඇහුවට පස්සේ 20 වන පදය ඇහුවොත් අපිට කරන්න තියෙන්නේ අතඩා ගන්න. 20 වන පදය ඇහුවොත් අපිට කරන්න තියෙන්නේ n වෙනුවට 20 ආදේශ කරනවා. 123 වන්නේ කී වැනි පදයේද කියලා. මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න. මෙන්න මේ වචන හොඳට මතක තියාගන්න. කී වැනි පදයේද? කී වැනි. හරි? කී වැනි පදයේද කියලා හොයන්න තිබ්බොත් අපිට එන්ට 123 ආදේශ කරන්න නෙමෙයි තියෙන්නේ. සාධාරණ පදය සමාන කරනවා 123ට. සමාන කරලා පොඩි සමීකරණයක් විසඳලා n හොයන්නයි තියෙන්නේ. කී වෙනි පදයේද කියලා එහෙනම් n හොයන්න තියෙන්නේ. බලගන්න එහෙනම් ඈ. රොත්තු පාටෙන් එක හදන්නම් කොහොමද පටල ගන්න ඕගොල්ලෝ. පොඩක් අය මේක කියලා දෙන්නේ නැහැ හරියට. right 123 වන්නේ කී වෙනි පදයේද? 123. අපිට දැන් කිලිම ලියන්න පුළුවන් සාධාරණ පදයක් 2n ධන 3 නේ. 2n ධන 3 2n ධන 3 සමානයි 123යි කියලා ලියන්න පුළුවන්. 3 මේ පැත්තට ගියාට පස්සේ ඍණ 3ක් වෙනවා. එහෙනම් ලියන්න පුළුවන් 2n සමානයි 123 ඍණ 3 සමානයි 120යි. n හොයන්න මොකද කරන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදනවා. n සමානයි 60යි. එහෙනම් 123 ගැන කී වෙනි පදයේද? 60 වෙනි පදේ. හරිනේ? පටල ගන්න බෑ. මං ආයෙ කියනවා. මොකක් හරි පදයක් හොයන්න කිව්වොත් එහෙම මේ පදය 20 වෙනි පදය 40 50 60 කොම කිව්වොත් එහෙම එලින්ම මේ කියන සංඛ්‍යාව n ආදේශ කරන්න විතරයි තියෙන්නේ. සාධාරණ පදයේ එහෙම නැත්නම් n වන පදේ කියන්නේ මේකටනේ. සාධාරණ පදේ n ආදේශ කරන්න විතරයි තියෙන්නේ. හැබැයි කී වෙනි පදයේද කියලා ඇහුවොත් කෙලින්ම හිතන්න කිසිම දෙයක් නෑ. මේ සමීකරණය කෙලින්ම ආදේශ කරන්නේ කියන එකට. 123 වන්නේ කී වෙනි පදයේද? සමීකරණය කෙලින්ම ආදේශ කරා 123ට. සමීකරණ බිඳුවා n වෙහෙව්වා. කී වෙනි පදේද නා? 60 වෙනි පදේ තමයි 123 කියන්නේ. right. හරි. අදරෙන් කොටස මෙතනින් කරන්න. අතර n ධන 1 වෙන පදේ කීයද? n ඇසුරෙන් හොයන්න තියෙනවා. ඉතින් මෙතන කරන්න තියෙන්නේ tn වෙනුවට n ධන 1 දාන්න. tn ධන 1 සමානයි මෙතන දෙවාරයක් n වෙනුවට දාන්න n ධන 1. හරිනේ? ධන 3. මොච්චරයි. දෙවරක් n 2n දෙවරක් 1 ධන 2යි ධන 3. කීයද? 2n ධන 5යි. ඔච්චරයි. හරි? හරි ඉස්සරහට යන්න. හරි තව ගණනක් අදමු. ඔළුව පොලිස් ළමයන්. හරි. tn සමාන 56 4n කියලා දෙනවා. මුල් පද 3 අහන්නේ. පළවෙනි පද 3 අපි දන්නවා.
T1 සමානයි n වෙනුවට කාදේශ කරන්න තියෙන්නේ 56 ඍණ 4 වාරයක් 1. හරිනේ 4 වාරයක් 1. 4 වාරයක් 4යි එහෙනම් 56 ඍණ 4 සමානයි 52යි. right. T2 මේ හරන්න T2 සමානයි 56 ඍණ 4 වරක් 2. 4 වරක් 2 8යි 56න් 8ක් ගියම කීයද? 48යි. හරිනේ? right. T3 56 ඍණ 4 වාරයක් 3 4 වරක් 12යි. මෙතනින් ගියාම 59යි මෙතන එන්න ඕන 40 12ක් නෑනේ 12ක් කියන්නේ 44 හරිනේ? right 44 බලන්නකෝ 52 තියෙනවා 52න් 4ක් අඩු වුණාම 48යි 48න් 4ක් අඩු වුණාම 44යි ලස්සන රටාවක් ආවා හරි good person right 12 වන පදය කිසි ප්‍රශ්නයක් නැහැ කීවන පදයද කියලා අහන්නේ 12 වන පදය හරි 12 වන පදේනේ අහන්නේ T12 සමානයි 56 ඍණ 4 වාරයක් 12 4 වරක් 12 කීයද 48යි එහෙනම් 56 ඍණ 48 කීයද 56න් 48ට ගියාම මෙතන 4යි right 8යිනේ 8යි තුන්වෙනි කොටස බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් බව පෙන්වන්න. බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් බව පෙන්වන්න තියෙන්නේ. right. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? තුන්වෙනි කොටස මෙතනින් හදන්න. බිඳුව මෙම සංඛ්‍යා රටාව පදයක් කියලා පෙන්වන්න තියෙන්නේ. එහෙනම් කෙලින්ම පොදු පදය සමාන කරලා දාන්න බිඳුවට. 56 ඍණ 4n සමානයි බිඳුවයි. හරිනේ? 4n මේ පැත්තට ගෙනන්න පුළුවන් 14n කරලා. එහෙනම් 56 සමානයි 4n මම මේක මාරු කරගෙන අපි දන්නේ සාමාන්‍ය වම් පැත්තට තියාගෙන නොදන්න පද අයනම් වෙනවා 4n සමානයි 56යි දෙපැත්තම 4ෙන් බෙදනවා හරිනේ n සමානයි මෙතන නම් ගත්තොත් 1යි 4ක් 14 හරිනේ 14 oh right 28යි 54යි n සමානයි ඒ කියන්නේ 14 වෙනි පදේ තමයි බිඳුව කියලා කියන්නේ 14 වෙනි පදේ බිඳුවයි මේ විදිහට අඩු වෙලා යනවා 52 48 44 40 36 32 ඔහම අඩු වෙලා අන්තිමට බිඳුව වෙන්නේ 14 වෙනි දේ ඔක තමයි කියන්නේ right. අන්තිම ප්‍රශ්න මොකක්ද කියලා කියන්නේ? 18 මෙව සංඛ්‍යාවේ පදයක් නොවන බව පෙන්වන්න. එහෙනම් අපි කරලා බලමු ඒක. එහෙනම් කොටස 18 නොවන බව පෙන්වන්න දෙන්නේ. එලින්ම ලියමු. 18 සමානයි 56 ඍණ 4යි n. ඒකේ හැටි ලිව්වොත් කවන්න සමාන ලකුණෙන් එහෙම එන්නේ තියෙන්නේ. right. තාත්තර මෙහෙම ලියමුකෝ. 56 ඍණ 4යි n සමානයි 18යි. හරිනේ 56 4n සමානයි 18යි. ඒක සුළු කරන්න තියෙන්නේ. මේ 18 මේ පැත්තට ගන්න. ධන 18ක් මේ පැත්තට එද්දි ඍණ 18ක් වෙලා ඉන්නේ. මේ ධන 4යින් එහා පැත්තට ඍණ 4යින් මෙහා පැත්තට ගියාම ධන 4යින් එනවා. 56න් 18ක් අඩු කරන්න තියෙන්නේ. 56න් 16ක් ගියා නම් 40යි 18ක් ගියා නම් එනවා 38යි 38 සමානයි 4යින් n සමානයි මේ පැත්තට දාන්න 4යින් සමානයි 38යි දෙපැත්තම බෙදනවා 4ෙන් n සමානයි 38 4ෙන් බෙදුවොත් පස්සේ කීයද? දශම සංඛ්‍යාවක් එන්නේ. ඉලක්කමක් නෙමෙයි. මෙතන එන්නේ 9යි දශම ගාන. නම්බර් අක්ෂර 36 9යි දශම කීයක් හරි කියලා එනවා. එහෙනම් n සමානයි 9යි දශම ගානක් වෙන්න බෑ. දශම ගානක් වෙන්න බෑනේ. මොකක් හරි පදයක් එක්ක 7 වෙනි පදේ 8 වෙනි පදේ 9 වෙනි පදේ 10 වෙනි පදේ ඔහොම වෙන්න බෑ. දශම සංඛ්‍යාවක් වෙන්න බෑ. ඒක නිසා අපිට මේක කියන්න පුළුවන් මොකද 18 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පදයක් නෙමෙයි කියලා. හරිනේ? හරි අභ්‍යාසය බලන්න එක අභ්‍යාසය වගෝ සම්පූර්ණ කරන්න තියෙන්නේ මෙන්න මේව සංඛ්‍යා රටා කිහිපයක් දීලා පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ අහනවා ඊට පස්සේ පරිපත් තුනක් එකට ලියන්න තියෙන්නේ. සරල දේවල් බලගෙන ඉන්න. පළවෙනි පදේ t1 t1 සමානයි n වලට මොකද කරන්න තියෙන්නේ? ආදේශ ගන්න විතර. තුන්වර 1 ධන 2. හරිනේ? තුමාරක් එක ධන 2 මෙතන මම අක 3 2යි 5යි. right. t2 t2 සමානයි තුන්වරක් 2 ධන 2. තුන්වරක් 2 6යි 6 2යි 8යි. t3 සමානයි තුන්වරක් 3 ධන 2 3 3 9 9 2යි
11යි. හරි. 5න් වෙන එක තියෙනවා t1 ඉක්මනට කරගෙන යන්න. t1 සමානයි 5 වරක් 1 5යි. අඩු කරනවා එකක් 5 එකක් ගියාම 4යි. right. t2 සමානයි 5 වරක් 2 10යි 10 එකක් ගියාම 9යි. right. t3 සමානයි 5 වරක් 15යි එකක් ගියාම 18යි. ඉතරයිනේ. 2 n 5 t1 සමානයි 2 වාරයක් 1 n වලට ආදේශ කරනවා 5 7යි. t2 සමානයි 2 වාරයක් 2 4යි 4 ධන 5 9යි. හරි. t3 සමානයි 2 වාරයක් 3 ධන 5 සමානයි 2 වාරයක් 3 නම් 6යි 6 5යි 11යි. right. 20 රින 2යි n. t1 සමානයි 20 රින 2 වාරයක් 1. 2 වාරයක් 2යි 20 දෙයක් ගියාම 18යි. t2 සමානයි 20 රින 2 වාරක් 2. 2 වාරක් 2 නම් 4යි 20 4ක් ගියාම 16යි. t3 සමානයි 20 රින 2 වාරක් 3 14යි. හරිනේ. 50 රින 4යි n. t1 සමානයි 50 රින 4 වාරක් 1 සමානයි 4ක් 4 50 4 ගියාම 46යි. right. t2 සමානයි 50 රින 4 වරක් 2 4 2 44 2යි 58ක් ගියාට පස්සේ 42යි. t3 සමානයි 50 රින 4 වරක් 3 4 3 12යි 50 12ක් ගියාට පස්සේ 38යි. හරිනේ. right. අන්තිම එක 35 රින n. t1 සමානයි n කියන්නේ නිකම්මනේ තියෙන්නේ 35 රින 1 සමානයි 34යි. t2 35 රින 2 සමානයි 33යි. t3 35 රින 3 සමානයි 32යි. එච්චරයි. හරි බලන්න කොච්චර ලේසිද කියලා දෙවෙනි ගන්න එන්න. හරි දෙවෙනි ගන්න බලන්න සංඛ්‍යා රටාවක සාධාරණ පදේ 4යි 3යි කියලා දෙලා තියෙනවා. මේ සංඛ්‍යා රටාවේ මුල් පද තුන මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ දන්න දේවල් ටික ආයි කරක් කරක දීලා තියෙනවා. දන්නවනේ ඉතින්. යන ටික හදාගන්න විදිහ දැන් දන්නවා. හරි. right. මුල් පද තුන අහන්නේ. එහෙනම් t1 t1 සමානයි n වෙනුවට 1 දානවා. කම දෙය යන් 4ක් 1 රින 3. 4ක් 1 කීයද 4යි 4ෙන් 3ක් ගියාම 1යි. t2 සමානයි 4ක් 2 රින 3. 4ක් 2ට 8ෙන් 3ක් ගියාම 5යි. t3 සමානයි 4 වරක් 3 රින 3. 4 වරක් 3 12 12ෙන් 3ක් ගියාම හරිනේ. මුළු පද තුන හරි. right. දැන් වලසෙන් ගන්නවා 12 වන පදේ. 12 වන පදේ නම් මොකද කරන්නේ? t12. t12 n වෙනුවට 12 දිස් කරන්නේ. 4 වරක් 12 රින 3. 4 වරක් 12 ගියා 48. 48 3ක් ගියාට පස්සේ 45යි. right. තුන්වෙනි කොටස මොකද දාන්නේ? 97 වන්නේ කී වැනි පදයේද? 97 වන්නේ කී වැනි. කී වැනි කිව්වනම් මොකද කරන්නේ? කෙලින්ම පොදු පදය සාධාරණ පදය සමාන කරනවා දීලා තියෙන ඉලක්කමට. 4යි n ඍණ 3 සමානයි 97 නේ දීලා තියෙන්නේ. 94යි. සමීකරණය සුළු කරලා දාන්න තියෙන්නේ. 4යි n සමානයි 97 මේ ධන 3 මේ පැත්තට ගියාට ඍණ 3 මේ පැත්තට ගියාට පස්සේ ධන 3ක් වෙනවා. 97යි 3යි 100යි. හරි. n බෙදීම හතරෙන් සමානයි 100 කියලා ආවා. දෙපැත්තෙන් බෙදන්න 4. එකත් 4ෙන් බෙදනවා. n සමානයි 25යි. 97 කියන්නේ කියවෙන පදේද? 25 වන පදය. හතරෙනි කොටස. මම හිතනවා පේනවද කියලා. පේනවනේ. right. 75 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්නේ. ඉතින් පදයක් නොවන බව පෙන්වන්න නම් සමීකරණ ආදේශ කරලා මේ සමීකරණ පොදු පදේ 75 සමාන කරලා පෙන්නුවා. 75 පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි කියලා පෙන්වනවා. දශම සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් පදයක් නෙමෙයි. බලන්න. 4න් වෙන 3 4න් වෙන 3 සමානයි 75යි. 4යි n සමානයි
70 මේ ධනතුන පැත්තට ගියාට පස්සේ 78යි. ඍණ තුන පැත්තට ගියාට ධන තුනක් වෙනවා 78යි. n සමානයි 78 බෙදීම 4. කියන්න මෙය පූර්ණ සංඛ්‍යාවක් නොවේ. 78 4ෙන් බෙදෙන්නේ නැහනේ. එළවන්න මේ 78 බෙදන්න 4යි. 4ට එක 4යි 3ක් විතර 28යි 4ට 9 36යි. දශමයේ තිබ්බා බිඳුවක්. මිත්‍යායතන 2යි බිඳුවයි 4ට 19 සම 5යි. එනම් මේක පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් 75 කියලා කියන්නේ 75 නේද? ඔව් 75 කියලා කියන්නේ මේ සංඛ්‍යාවට පදයක් නෙමෙයි කියලා කෙලින්ම කියන්න පුළුවන්. එකම දේවල් ටික 7න් ධන ඒකව සංඛ්‍යාවට ආවේ මුල් පද තුන හොයන්න කියලා. මුල් පද තුන හොයන්න පළවෙනි එක t1 සමානයි 4ක් 1 ධන 1 4ක් 1 7 7 1යි 8යි. t2 සමානයි 4ක් 2 ධන 1 4ක් 2 14 14 1යි 15යි. හරි. t3 සමානයි 4ක් 3 ධන 1 4 3 21යි 1යි 22යි. හරිනේ. right මුල් පද තුන එව්වා. ඊට පස්සේ පස්වන පදේ හොයන්න කියලා කියනවා t5යි කියන්නේ t5 සමානයි 4ක් 5 ධන 1 4ක් 5 35 35 1යි 30. ලේසි දේවල් නෑ. තාම සරලයි. තුන්වෙනි එක 36 වන්නේ කීවැනි පදේද? අර වචනෙන් අල්ලගන්නවා අපි. පටන් ගන්නකොට මම ඒක රතු පාට එකක් ගහලා පෙන්නුවේ කීවැනි කියලා තිබ්බොත් මොකද කරන්නේ? එලින්ම සාධාරණ පදයට 7යි ධන 1ට සමාන කරන්න ඊයද 36 වන්නේ කීවැනි පදේද? හරි. 7යි n සමානයි ධන 1 පැත්තට ගියා ඍණයක් වෙනවා 35යි. දෙපැත්තම බෙදනවා 7ෙන්. මම ලියන්න. මේ පැත්ත ඉතුරු n විතරයි. n සමානයි 35 බෙදීම මත කියන්නේ 5යි. හරිනේ. අන්තිම කොටසෙන් අහනවා n ධන 1 වෙන පදය n ඇසුරින්. එහෙනම් t n ධන 1 හොයන්න තියෙන්නේ. t n පදේ මොකද්ද? 7n ධන 1නේ. එහෙනම් n තියෙන දැනට n ධන 1 දාන්න. n ධන 1 දානවා. ධන 1යි. 4ක් n 7යි n ධන 7 ධන 1 7යි n ධන 8. ඔතම n ධන 1 වෙන පදේ. හරිනේ. බලන්න කොච්චර ලේසිද කියලා මම කිව්වේ. මේ පාඩම ඉතාම සරල පාඩමක්. ලකුණු ටික ඔක්කොම ගන්න පුළුවන් වෙන්න ඕනේ විභාගෙදී ඈ. හරි. හතරවෙනි යන අන්තිම යන බලන්න tn සමානයි 50 ඍණ 7 යන සංඛ්‍යාවට ආවිදී අර දෙයම තමයි එකම දේ මේ. t1 පළවෙනි පත් තුන අහනවා t1 සමානයි 50 ඍණ 7 වරක් ඒක 4ක් එක කීයද 7යි 7න් 50න් 7ක් ගියාම 43යි. t2 50 ඍණ 7 වරක් 2 4 14යි 50න් 14ක් ගියට පස්සේ 36යි. t3 50 ඍණ 7 වරක් 3 4 3 21යි 50 21ක් ගිය පස්සේ 29යි. right බලන්න සංඛ්‍යාවට පොඩ්ඩක් නිකන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. පළවෙනි විදිහට 43 43න් කීයක් මේ වෙලාවද අඩුලා තියෙන්නේ? මෙතන 7ක් තියෙන 7ක් අඩු වෙලා ආයි 36 නොත් 7ක් අඩුලා තියෙන පොදු අන්තරේ න 7යි ඈ. තුට්ටක් අඩු තියාගෙන යන්න. t10 10 වෙනි පදේ නහන්නේ. 10 වෙනි පදේ අහනවා t10 50 ඍණ 7 වරක් 10. 50 ඍණ 7 වරක් 10 7 වරක් 10 ගියේ 70යි. 50 ඍණ 70 සදී සංඛ්‍යාවල මේවා හොඳටම ආයි එංගට ලේවලට යන්නම කියලා දෙලා තියෙන්නේ 50 ධන 50 ඍණ 70 වෙන ලොකු පොඩි කටු කරා 20යි ලොකු එකේ ලකුණ ඍණ 20යි. හරිනේ. 10 වෙනි පදය ඍණ 20යි. මේක n ධන 1 වෙන පදය n අසුරින් අහනවා. ඊටාම සරලයි මම විසඳුම කරන වැඩේ. 50 ඍණ 7යි n එනුවට දානවා n ධන 1. ඉතරයි. 50 ඍණ 7යි n ඍණයි ධන එක ඍණ 7. 50න් 7ක් ගියාට පස්සේ ඉලක්කම් වල ඉලක්කම් සුළු කරන්න පුළුවන්. 50න් 7ක් ගියාට පස්සේ 43යි 43 ඍණ 7යි n. සරල දේවල් නෑ. හතරවෙනි කොටස. හතරවෙනි කොටස මොකක්ද දාන්නේ? 7 වෙනි පදයෙන් පසුව ලැබෙන පද ඍණ පද ඍණ සංඛ්‍යා පද බව වෙන්නනවා. 7 වෙනි පදයෙන් 7 වෙනි පදයෙන් පසුව වැටෙන එක පසුව තියෙන එක. right. right. 7 වෙනි පදේ මොකද්ද මේකේ? t7 සමානයි 50 ඍණ 7 වරක් 7. 50 ඍණ 4ක් 7 කියන්නේ 4ක් 7 කියන්නේ 49. 50 ඍණ 4ක් 7 කියලා කියන්නේ 1යි. right. t8 ගමුකෝ බලන්න. t8 සමානයි 50 ඍණ 7 වරක් 8. 56. 4ක් 8 කියන්නේ 56යි.
50 ඍණ 56 කියලා කියන්නේ ඍණ 6 ඔන්න ඍණ සංඛ්‍යාවක් ආවා P9ක් ගමු මේක වල ගමුකෝ P9 කියන්නේ 50 ඍණ 7 වරක් 9 4 9 63යි 50 ඍණ 63 කියන්නේ 13යි ඍණ හරිනේ එහෙනම් අන්තිම ධන සංඛ්‍යාව තමයි T7 7 වෙනි පදයෙන් පස්සේ ලැබෙන හැම පදයක්ම ඍණ පද කියලා පෙන්නවා හරිනේ right දැන් අපි මෙච්චර වෙලා ගණන් හැදුවේ ඒගොල්ලන් දුන්න සාධාරණ පදයක් අපි ඒ සාධාරණ පදයට 20 වෙනි පදේ මොකක්ද කියලා ඇහුවොත් n වෙනකොට 20 දැම්මා කී වෙනි පදේද කියලා ඇහුවොත් සාධාරණ පදේ කෙලින්ම ඒ කියන එකට සමාන කරලා n හෙව්වා එච්චරයි එහෙම නැත්නම් n දන එක ඇසුරෙන් ලියන්න කියලා කිව්වොත් n වෙනකොට n දන එක දැම්මා සමීකරණ විසුවා YouTube දේවල්යක් කරා ඉතාලම සරල දෙයක් හැබැයි මේ කට්ටිය පටල ගන්නවා මේ වීඩියෝ එක බලන එකෙක්වත් කොපි එකක්වත් මේවා පටල ගන්න බෑ හරි හොඳට බලාගන්න ඈ සාධාරණ පදේ සඳහා ප්‍රකාශනයක් හොයන්න තියෙන්නේ හරිද 15 19 23 27 කියලා වුණ ප්‍රකාශනයක් තියෙනවා නම් හරි සාදා සංඛ්‍යා රටාවක් තියෙනවා නම් මුලින්ම කරන්න ඕන දේ තමයි පොදු අන්තරය මොකක්ද කියලා බලන එක මම මොකද්ද කිව්වේ මුලින්ම කරන්න ඕන දේ තමයි පොදු අන්තරය මොකක්ද කියලා බලන එක right 15 19 23 27 පොදු අන්තරය මෙතන 4යි 4 කියලා පහ ලියනවානේ 4යි 19යි මෙතන 23 කියන්නේ 4යි මෙතනත් 4යි මෙතනින් එක්කෙනාගෙන් දකුණු පැත්තේ එක්කෙනායි වම් පැත්තේ එක්කෙනා අඩු කරනවා 19න් 15ක් ගියාම 4යි 20 ධර්මයක් ගියාම 4යි 27න් 23ක් ගියාම ඒත් 4යි හරිනේ right එහෙනම් මේකේ මේ සාධාරණ පදේ හදන්න අපිට අවශ්‍ය වෙන ගුණාකාරය මොකද්ද 4 ගුණාකාරය 4 ගුණාකාරය තමයි සාධාරණ පදය හදන්න අවශ්‍ය වෙන ගුණාකාරය වෙන්නේ 4 ගුණාකාරය පොඩ්ඩක් බලන්නකො 4 වරක් 1 කියලා මුලින්ම ගන්න මොනවා කරත් මේ විදිහටම කරන්න හොඳට බලාගන්න 4 වරක් 1 කියලා ගත්තා right 4 වරක් 4යිනේ ඒකට තව කීයක් එකතු වුණාමද පළවෙනි පදේ හැදෙන්නේ කියලා බලන්න 4 වරක් 1 4යි ඒකට තව කීයක් එකතු වුණාම හරි අඩු වුණාම හරිද පළවෙනි පදේ හැදෙන්නේ කියලා බලන්න 4ට කීයක් එකතු වෙන්න ඕනේ පාඩම හැදෙන්න 15ක් එකතු 11ක් එකතු වෙන්න ඕනේ 4 11යි 15යි දෙවෙනි පදේ හැදෙන්න නිකන් දාලා බලමු හරියනවද කියලා 4 වරක් 2යි 11 බලමු 4 වරක් 2 8යි 8යි 11යි 19යි හැදුනා right 4 වරක් 3යි 11යි තුන්වෙනි පදේ හැදෙනවද කියලා බලමු 4 වරක් 3 12යි 12යි 11යි 29යි හරිනේ නිකමට මේකත් කරලා බලමු 4 වරක් 4 දාන 11 4 වරක් 16 16 11යි 27යි එහෙනම් අපි ඔන්න රටාව අල්ලගෙන ඉවරයි මෙතන හොඳට බලාගන්න 4 කියන එක්කන හැම දිස්සෙම තියෙනවා 4ෙන් තමයි ගුණ වෙන්නේ වෙනස් වෙන්නේ මෙන්න මෙතන තියෙනක විතරයි මේ 1 2 3 4 කියලා මෙහෙම යනවා 4යි මේක වෙනස් වෙනවා 11 කියන එකනත් ඒ විදිහටම තියෙනවා එහෙනම් මොකද n කියන්නේ මේකයි සාධාරණ පදේ ලියන්න පුළුවන් මට 4යි n ධන 11 ඔච්චරම තමයි 4යි n ධන 11යි දැන් බලන්න n නෝට 1 දැම්මොත් එම් පළවෙනි පදේ එන්නේ නැද්ද කියලා n සමානයි වුණොත් 4 වරක් 4යි 4යි 11යි 11යි n සමානයි 2 වුණොත් 19 n සමානයි 3 වුණොත් 23 n සමානයි 4 වුණොත් 27යි ඉතින් මෙච්චර සරල දෙයක් වරද්ද ගන්නවා කියලා කියන්නේ අයින් වලට ඔහු right මේකත් බලා ගන්නකෝ මෙතන පළවෙනි දෙන්නගේ අන්තරය මේ පැත්ත එක්කෙනාගෙන් මේ පැත්ත එක්කෙනා අඩු කරන්නේ දකුණු පැත්තෙන් වම් පැත්ත අඩු කරාම ඍණ 3යි 7න් 3 7න් 10ක් ගියාම ඍණ 3 4න් 7ක් ගියාම ඍණ 3යි 1න් 4ක් ගියාම ඍණ 3යි එහෙනම් පොදු අන්තරය කීයද ඍණ 3යි රටාව හදන්න සාධාරණ පදේ හදන්න අපිට අවශ්‍ය වෙන ගුණාකාරය ඍණ 3 ගුණාකාරය එහෙනම් මම මේ ලියා ගන්නවා ඕන මගුලක් කියලා ලියනවා ඍණ 3 වරක් 1 ඍණ 3 වරක් 1 ඍණ 3යිනේ ඒකට කීයක් එකතු වුණාම හරි අඩු වුණාම හරි 10 දෙන්නේ ඍණ 3 වරක් 1 ඍණ 3යි නම් ඒකට තව කීයක් එකතු වෙන්න ඕනද 13ක් එකතු වුණොත් ඔන්න 10 හැදෙනවා 13ක් එකතු වුණොත් 10යි right මම නිකමට ආයේ ඊළඟට ලියලා බලන්න ඍණ 3 වරක් 2 ධන 13 ඍණ 3 වරක් 2 ඍණ 6යි ඍණ 6යි 13යි 7යි දෙවෙනි එකත් ආවා ඍණ 3 වරක් 3 ධන 13 මෙයා එහෙම්මමයි පළවෙනි එක්කනත් එහෙම්මමයි උත්තරේ 7යි එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් ඍණ 3 වරක් n ධන 13 සාධාරණ පදේ කෙලින්ම ලියන්න පුළුවන් ඍණ 3යි n ධන 13 ඔච්චරයි සාධාරණ පදේ හොයන්න කියලා කිව්වට පස්සේ ආයෙ වඳරහ ගන්න මුලින්ම සංඛ්‍යා රටාවේ තියෙන පොදු අන්තරය මොකක්ද කියලා බලන්න right
මෙතන 4 මෙතන ඉන්න 3. පොදු අන්තරය සම්බන්ධ කරලා පළවෙනි ගුණාකාරය ගන්න. 4 වරක් 1 ගත්තා, ඍණ 3 වරක් 1 ගත්තා. ඒකට කීයක් එකතු වුණා මාරි අඩු වුණා මාරිද පළවෙනි සංඛ්‍යාව එන්නේ කියලා බැලුවා. ඒක එකතු කරා, ඒක අඩු කරලා දැම්මා. මොකක් හරි කරා පළවෙනි සංඛ්‍යාව ගත්තා. සංඛ්‍යා දෙක තුනක් ලියන්න ගියා රටාව පේනවා. 4යි n ධන 11යි, ඍණ 3යි n ධන 13 ආදී වශයෙන් රටාව ටික ගන්න පුළුවන්. රයිට්. අභ්‍යාස වෙන්න. එතකොට මොන හරි පරිදියක් තිබ්බොත් ඉතින් යාට ඉවරයි. හරි. අභ්‍යාස එකයි සමග එකයි දෙකේ දිනවා පහත් වගුව මේ පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න කියලා සංඛ්‍යා රටාවක් දීලා තියෙන ඊළඟ කොටසේ අහන්නේ අනුවාද පද්‍යයක් අතර වෙනස. ඒ කියන්නේ මේ දෙක අතර වෙනස මොකද්ද කියලා අහුවා. රටාව ගොඩනගන්න සම්බන්ධ වෙන ගුණාකාරය මොකද්ද කියලා අහනවා. රයිට්. දෙවෙනි එක කරන්නේ පළවෙනි කරනට කරාම 3යි. මෙයන් අඩු කරාම 3යි. වෙනවා 14 11ක් අඩු කරාම 3යි. එහෙනම් අක් අඩු කළොත් වෙන්නමු 8 ඍණ 5 සමානයි 3යි. එහෙනම් මොකද්ද සංඛ්‍යා රටාව හදන්න රටාව සම්බන්ධ රටාව සාධාරණ පදය හදන්න සම්බන්ධ වෙන ගුණාකාරය 3 ගුණාකාරය. හරිනේ? right. මෙතන අඩු කරලා පෙන්නමු 17න් 10ක් ගියාම 7යි. මෙතනින් ගියාම 7යි 31කින් 4ක් ගියාම 7යි. එහෙනම් මොකද්ද සම්බන්ධ ගුණාකාරය 7 ගුණාකාරය. 2මාර 4 5මාර 7 1මාර 1මාර එකතුලා දින්න චූටි දේවල් සරලයිනේ. අඩු කරලා බලන්න 4 ඍණ 2යි භාග 2යි 2කින් 1. 4න් 2මාර ගියාම 1යි 2කින් 1යි. එන සම්බන්ධන ගුණාකාරය 1යි 2කින් 1 දී ගන්නත් පුළුවන් 1.5 ගිලට යන්නත් පුළුවන්. ඒකමනේ. right. 20 17 14 11 ගිල දිනවා. ලොකුගෙන් පොඩි එක්කන අඩු මේ දෙවෙනි එකෙන් පළවෙනි එකන අඩු කරනවා. 17 ඍණ 20 කීයද? ඍණ 3යි. එන සම්බන්ධන ගුණාකාරය මොකද්ද? ඍණ 3යි. මේ ඕන එකකින් එකක් අඩු කරාට පස්සේ එන සංඛ්‍යාව ඍණ 3යි. 50 45 මේ විදිහට තියෙනවා. 45න් 50 ගියාම එකම දෙය 45 ඍණ 50 සමානයි ඍණ 5යි. right. සම්බන්ධ වෙන ගුණාකාරය ඍණ 5ම තමයි. 0.5 0.8යි 1.1යි. 0.8න් අඩු කරලා බලන්න 0.5ක් උත්තර කීයද? 0.3යි. සම්බන්ධන ගුණාකාරය 0.3යි 3 ගුණාකාරය. 1.1 0.8ක් අඩු කරාට පස්සේ 0.3යි. හරි. දෙවෙනි ගන්න දෙන්න. හරි. දෙවෙනි ගණනේ ආලා දිනවා චූටි දේවල් ඈ. ගලනකො පද අනුපිළිවෙල කියලා දෙනවා. පළවෙනි පද දෙවෙනි පද තුන්වෙනි පද ඔය විදිහට දීලා ඊට පස්සේ පදේ මොකක්ද කියලා දීලා රටාව කොට නැගෙති ආකාරයි. මේක බැලුව කරනකොට පේනවා අපිට පොදු අන්තරය කීයද මෙතන? 7යිනේ. 7යි මෙතනත් 7යි මෙතනත් 7යි. අයි මේ තිත් ටිකක් තියෙන. තිත් ටිකක් තියෙන තව දිගට යන්න පුළුවන් කියලා කියන්නේ. හරි. right. පළවෙනි පදේ මම නම් ලියනවා T1 කියලා. අපි දැන් දන්නවනේ ඒවා. T1 හරි. පළවෙනි පදේ කීයද? 10යි. ඒක හැදිලා තියෙන විදිය කොහමද? පොදු අන්තරය 7යිනේ. 7 වරක් 1 7යි. හරි. 10 හැදෙන්න නැත්නම් කීයද දෙකට එකතු වෙනවනේ? 3ක්. 7 වරක් 1 ධන 7 3ක් එකතු වුණාම 10යි. හරි. T2 17යි. 17 හැදෙන්න තියෙන්නේ කොහමද? 7 වරක් 2 14යි. 14යි 3යි 18යි. ලස්සනට එනවා ඈ. T3 24යි 7 වරක් 3 21යි. එයාට 3ක් එකතු කරාට පස්සේ 24යි. සරලම දේවල්. T4 21යි 7 වරක් 4 28යි 28යි 3යි 31යි. හරි. එහෙනම් n වන පදය tn සමානයි උඩ මෙතන tn ම කියලා ලියන්න පුළුවන් n වන පදේනේ. right. මෙතන n කියලා ලියමු. n වන පදය n වන පදය 7 වරක් n ධන 3. ඒ කියන්නේ 7යි n ධන 3යි. ඔච්චරයි. හරිනේ. හරි. බලන්න කොච්චර ලේසි කියලා. ඊට පස්සේ තියෙනවා සංඛ්‍යා රටාව කීපයක් දීලා සාධාරණ පද ගන්න කියලා ඉක්මනට හොයාගෙන යනවා අපි. හරි බලන්න. පාද දක්වන එක් සංඛ්‍යා රටාවේ සාධාරණ පද සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කී දිනවා. පළවෙනි එක දීලා තියෙනවා 1 4 7 10. එනම් පොදු අන්තරය බලන්න කීයද කියලා මේ 3යි. මෙයාගේ 3යි. 10න් 7ක් ගියාම 3යි. right. පොදු අන්තරය 3යිනේ. දැන් සංඛ්‍යා රටාව අදාළ ගුණාකාරය 3 ගුණාකාරයක් නේ. 3 වරක් 1යි 3යි. එක හැදෙන්නේ 3න් කීයක් මොනවා වුණාමද? දෙකක් අඩු වුණාම. දෙකක් අඩු කරලා දාන්න එච්චරයි. 3 වරක් 1 3යි 3න් 2ක් ගියාම 1යි. 3 වරක් 2 ඍණ 2. 3 වරක් 2 6යි 6න් 2ක් ගියාම 4යි. හරි එනවනේ. 3 වරක් 3 9යි 9න් 2ක් ගියාම 7යි. එකක් වෙනවා. right. එහෙනම් n වන පදේ හොයන්න
තුන්වරක් n පින දෙක 3යි n ඍණ 2යි. ඉතාම සරලයි ඈ. right. දෙවෙනි එක දෙවනි යන බලන්න 1 7 19 13 13 කියලා තියෙනවා. බලන්න මෙයාගේ මේ අඩු කරාට පස්සේ 6යි මෙයාගේ මේ අඩු කරාට පස්සේ 6යි ආයෙන 6ම තමයි ඈ. right. සාධාරණ පදේ හදන්න අවශ්‍ය වන ගුණාකාරය 6යි. 6 වරක් 1 6යි. පළවෙනි එක හැදෙන්න. එකයි තියෙන්නේ. 6න් මොනවා වුණාමද එක හැදෙන්නේ? 5ක් අඩු වෙන්න ඕන. 6න් 5ක් අඩු කරාම 1යි. ඊළඟ එක ලියලා බලමු 6 වරක් 2 12යි. 12න් 5ක් ගියාම 7යි එනවනේ. right. 6 වරක් 3 18යි 18න් 5ක් ගියාට පස්සේ 13 ආයකත් වෙනවා. right. එහෙනම් කෙලින්ම එන්නන පද ලියලා ගන්න. 6 වරක් n ඍණ 5. 6යි n ඍණ 5යි. ඉරි කඩු වගේ ඈ. right. මොකද්ද පොදු අන්තරය? 17න් 9ක් ගියාම 8යි 25න් 17ක් ගියාම 8යි 33න් 25ක් ගියාමත් 8යි. පොදු අන්තරය 8යි. එන අසාධාරණ පදේ හදන්න අවශ්‍ය වෙන සංඛ්‍යාවට මේ ගුණාකාරය 8යි. 8 වරක් 1 කියලා මම ලියාගත්තා. 8 වරක් 8යි. 9 හැදෙන්නේ කීයක් මොනවා වුණාමද? එකක් එකතු වුණාම හරි. ධන 1 9යි. 8 වරක් 2 16යි 16 ධන 1 එනවද? එනවා 17යි. right. ලස්සනයි. 8 වරක් 3 24යි 24 1යි 25යි ලස්සනයි ඈ. නියම. right. බලන්න. මෙතන එන්නන පදය 8 වරක් n 8යි n ධන 2. 8යි n ධන 1. හරි. හරි අන්තිම ගණන් තුන බලා ගන්න. D එක දීලා දෙනවා 4 10 16 22 පොදු අන්තරය බලන්න මෙතන 6යි 16න් 10ක් ගියාමත් 6යි 22න් 16ක් ගියාමත් 6යි. එහෙනම් 6 වරක් 1 6යි. 4න් කීයක් මොනවා වුණාමද? දෙකක් අඩු වුණාම 4යි. 6 වරක් 2 12යි 12න් 2ක් ගියාම 10යි. එනවනේ right නියම. 6 වරක් 3 18යි 18න් 2ක් ගියාම 16යි. එහෙනම් එන්නවන පදේ ලියන්න පුළුවන් 6 වරක් n ඍණ 2. 6යි n ඍණ 2යි. සරලයි ඈ. ඉතාම සරලයි. 22 19 16 13. මෙයාගේ මෙයා අඩු කරාම කීයද? 19න් 22ක් අඩු කරාම ඍණ 3යි. 16න් 19ක් ගියාම ඍණ 3යි. 13න් 16ක් ගියාම ඍණ 3යි. එහෙනම් සංඛ්‍යාවට අදාළ සාධාරණ ගුණාකාරය මොකක්ද අපිට අවශ්‍ය වෙන? ඍණ 3යි. ඍණ 3 වරක් 1. ඍණ 3 වරක් ඍණ 3යිනේ. 22 හැදෙන්නේ ඍණ 3ට කීයක් එකතු වුණාමද? ධන 25ක් එකතු වුණාම. ධන 25ක් එකතු වුණාම 22 හැදෙනවා. 22. ඊළඟ අත්සල් වලින් ඍණ 3 වරක් 2. හරි ධන 25. 3 වරක් 2 ඍණ 6යිනේ. ඍණ 6 25යි ධන 19යි නියමයි. ඍණ 3 වරක් 3 ඍණ 9යි ඍණ 9 25යි ධන 16යි. right. එහෙනම් අන්තිම පදේ ලියන්න පුළුවන්. ඍණ 3 වරක් n සාධාරණ පදේ ධන 25. ඍණ 3යි n ධන 25යි. හරිනේ. මේවා අපේ වීඩියෝ බලන කට්ටියට මේ ධන ඍණ ප්‍රශ්න එන්න විදිහක් නැහැ. කාටම හරි ධන ඍණ ගැටලු තියෙනවා නම් 7 ශ්‍රේණියට අදාළ සදිශ සංඛ්‍යා පාඩමයි 8 ශ්‍රේණියට අදාළ සදිශ සංඛ්‍යා පාඩමයි අනිවාර්යෙන් බලන්න ඉන්න. හරිනේ. ඒ දෙක බලන්න ඉන්න ඕනේ. right. අන්තිම ගාන 22 20. 20න් 20ක් ගියාම ඍණ 2යි. 18න් 20ක් ගියාම ඍණ 2යි. 16න් 18ක් ගියාම ඍණ 2යි. right. හරි. ඍණ 2 වරක් 1 ඍණ 2යි. ඍණ 2යි ධන 22 දෙන්න කීයක් එකතු වෙන්න ඕනද? ධන 24ක් එකතු වෙන්න ඕනේ. ධන 24යි. 22 හැදෙනවා. ඍණ 2 වරක් 2 ඍණ 4යි. ඒකට 24ක් එකතු වුනහම 20යි. ඍණ 2 වරක් 3 ඍණ 6යි. ඒකට 24ක් එකතු වුනහම 18යි. right. රටාව වෙනවා. අපි කියන්න ලියනවා. ඍණ 2 වරක් n ධන 24යි. ඍණ 2යි n ධන 24යි. දෙකයි එකයි දෙක අභ්‍යාසය ඔය විදිහට ලස්සනට ඉවර වෙනවා. හරිනේ. හරි. බලාගන්න. ඊට පස්සේ නම් මොනවද ඔයගේ ඉන්නේ සංඛ්‍යා රටා ඇතුළත් කැටලු විසඳීමක ලිදි එක එක ඔය ප්‍රායෝගික භාගයක් තියෙනවා. ගිනි කූරු කියයි මිනිස්සු දුවනවා කියයි. ගිනි මෙතනින් එහාට කිසිම දෙයක් නැහැ. දැන් ඉගෙන ගත්ත දේෙන් එහාට කිසිම දෙයක් නැහැ. ගිනි කූරු භාවිතා කරලා ඒව කරනවා. මිනිස්සු අරේ මේ යනවා කියයි ගිනි කූරු කරනවා ඕනයක් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ. මිනිස්සු ගිනි තියාගෙන දිව්වත් අපිට මොකද? අපි ගණන් ටික දාලා පහක් දක්වන ගිනි කූරු වලින් තමයි සංඛ්‍යා රටාවක් කියලා තියෙනවා.
පළවෙනි එක ගිනිකුරු කීයක් තියනවද? 4ක් තියෙනවා. පළවෙනි එකේ 4ක් තියෙනවා. ඊළඟ එකේ එකලන් දීලා තියෙනවා 9යි කියලා. මම නිකම් මේක බලලා ඔන්න අපි කරන කපටි වැඩ මේ ඉගෙන ගන්න ඕනේ. නිකම් බලලා පළවෙනි දෙන්නගේ පොදු අන්තරේ මම නිකන් ඔළුවට අයිඩියා එකක් ගන්නවා 5යි කියලා. 5යි හරි. ඊළඟ එකත් එහෙනම් කීයක් වෙන්න ඕනේද? මේ දෙන්න අතරත් 5ක් වෙන්න ඕනේ කියලා මම නිකන් ඔළුවේ තියාගෙන ගණන් කරලා බලන්න. 9යි 5යි උතන 14ක් තියෙනවා ගිනිකුරු. ඊළඟ එකත් 5ක් එකතු කරලා යන්නේ. මෙතන දෙනවා ගිනිකුරු 19ක්. හරිනේ? right. ඉරවාස ගණන්ට ප්‍රශ්ටික හල දින මේ මෙමරටාව විසිවන රූපය ගොඩනැගීමට අවශ්‍ය වන ගිනිකුරු ගන්න කියද කියලා. විසිවන එක ගන්න අවශ්‍ය ගිනිකුරු ගන්න කළ අපි මොකද කරන්න ඕන? සාධාරණ පද වාගෙන ඉන්නවා. සංඛ්‍යාවට අදාළ ගුණාකාරය කියද 5යි. හරි. 5 වරක් 1 5යි. පළවෙනි එක නම් 4යිනේ. එන එකක් අඩු වෙන්න ඕනේ. අඩු වුණාම 4ක් වෙනවා. 5 වරක් 2 10යි. 10 එකක් ගියාම 9යි. එකක් එනවනේ. 5 වරක් 3 15යි 15 එකක් ගියාම 14යි. ඒකත් එනවා. එහෙනම් අපි එන්න ඕන පදේ සාධාරණ පදේ ලියලා දාමු. සාධාරණ පදේ ලියමු. සාධාරණ පදය 5 වරක් n ඍණ 1. ඒ කියන්නේ 5n ඍණ 1යි. ඔන්න අපි tn හොයාගත්තා. tn කියන්නේ කීයද? tn සමානයි 5n ඍණ 1යි. හරි. 20 රූපයට අවශ්‍ය නෙවන්නේ. n කියන්නේ 20 එතකොට. n සමාන 20 තමයි වෙන්නේ. t20 සමානයි 5 වරක් 20 ඍණ 1. 5 වරක් 20 කීයද? 100යි. 100 එකක් ගියාම 99යි. හරිනේ? ගිනිකුරු 219ක් අවශ්‍ය වන්නේ මේ රටාවේ කී වැනි රූපය සම්පූර්ණයෙන්ම කොට කී වැනි වචනයක් අල්ලගත්ත කී වැනි නම් මොකද්ද අපි කරන්නේ? දෙවෙනි එක කීවෙන් රූපයද කියලා අහන්නේ. 5යි n ඍණ 1 සමාන කරනවා කියලා දීලා තියෙන 219. 219යි. ඍණ 1 මේ පැත්තට ධනයක් වෙනවා. 5යි n සමානයි 219 ධන 1. ඒ කියන්නේ 5යි n සමානයි 220යි. දෙපැත්තම බෙදනවා 5න්. n සමානයි මේක පහෙන් බෙදුවම 5 වරක් 4 20යි. දෙකක් විතර 20 44යි නේ. 44 වන රූපය ගොඩ ගන්න තමයි ගිනිකුරු 219ක් යන්නේ. තුන්වෙනි කොටසෙන් අහනවා. මම මෙතන ලියන්න තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසෙන් අහනවා ගිනිකුරු 75කින් උපරිම ගණන යොදා ගනිමින්. ගිනිකුරු 75කින් උපරිම ගණන යොදා ගනිමින් මේ සංඛ්‍යා රටාවේ රූපයක් තන විට එකක් ඉතිරි වෙන බව පෙන්වන්න කියලා කියනවා. හරි. දැන් කරන්න තියෙන්නේ 5n ඍණ 1. 5n ඍණ 1 සමානයි 75යි. හරි. මේ පැත්තට දැම්මම පස්සේ 5n සමානයි ඍණ 1 මේ පැත්තට ගියාට පස්සේ ධනයක් වෙනවා 76යි. දෙපැත්තම 5න් බෙදන්න. n සමානයි 75 මෙතන වරසේ 1යි මෙතන 16යි. 16කට කියන්නේ right 3යි දශම එකක් දාගත්තා. අය කියන්නේ 2යි. හරි. 76 බෙදින් බාහනේ 76 බෙදන්න 5යි. 5 වරක් 5 25යි. 5 වරක් 1 මෙතන 5යි. දෙකක් ඉතුරු 26යි. 5 වරක් 5 25යි. හරිනේ? එකක් ඉතුරු යා. එහෙනම් අපිට කියපු දේ වෙනවා. මොකද ඒගොල්ලන් කියන්නේ ගිනිකුරු 70 ගේ උපරිම ගණනක දානකොට එකක් ඉතුරු වෙන බව පෙන්වන්න මම පෙන්නුවා. එන්නවලට එකක් ඉතුරු වෙනවා. හරි. දෙවෙනි ගණන බලන්න ලස්සන ගණනක් ඈ. මම අපි දන්න දේවල් මේකම කරක් කර දෙනවා ඇත්තට. එච්චර තමයි. කාර්මිකයෙක් යකඩ කම්බි පාස්සා සාධන ගේට්ටුවක් සඳහා මීටර 5ක් දිග කම්බි පිරුවලිය එකිනෙකට වෙනස් ප්‍රමාණ වලින් කම්බි කැලි කපා ගන්නවලු. කුඩාම කැබැල්ල ඒගොල්ලන් කියනවා සෙන්ටිමීටර 15 කියලා. මීටර 5ක් දිගයි කම්බි කූර. හරි. මීටර 5ක් දිගයි. පළවෙනි එක සෙන්ටිමීටර 15යි. yes මේක සෙන්ටිමීටර. සෙන්ටිමීටර 15යි. right. සෙන්ටිමීටර 15ක් වන අතර අනෙක් සෑම කැබැල්ලක්ම අනුයාද කැබැලි දෙකක් අතර වෙනස සෙන්ටිමීටර 10ක් වනසේ කපනවලු. ඒ කියන්නේ මොකද වෙන්නේ? අන්තරේ 10ක් කරන්න යන්නේ යා. ආග්ගේ අන්තරේ 10ක් තියාගෙන කපනවා. එහෙනම් ඊළඟ එක සෙන්ටිමීටර කීයද? 25යි. ඊළඟ එක කෙනා 35යි. ඊළඟ එක කෙනා 45යි. ඔය දෙන්න යන්නේ. right. ඔක තමයි සංඛ්‍යා රටාව. නොකියා කිව්වේ ඔය සංඛ්‍යා රටාව තමයි ඒගොල්ලෝ. හරිනේ? right. පළවෙනි ප්‍රශ්නේ අහනවා කපන ලද දිගින් අඩුම කම්බි කැබලි තුනේ. ඉතින් මුලින්ම කපන තුනේ දිගින් අඩුම තුන මේ. දිගින් අඩුම කම්බි කැබලි තුනේ දිග අනුපිළිවෙල ලියන්න කියලා කියනවා. right. පළවෙනි කොටස. පළවෙනි එක්කෙනා 15යි. ඊළඟ කෙනා
25යි නැක්කනා 35යි. ඔන්න දිගින් අඩුම කම්ම කැබලි 3. කුඩාම කැබැල්ලේ සිට දිග ආරෝහණ පිළිවෙලට ගත්විට පොඩි එකකින්ද ලොකු එකට මේ පැත්තට යනකොට හරි 20 වන කැබැල්ලේ දිග සොයන්න කියලා කියනවා. 20 වන කැබැල්ලේ දිග ගන්න අපි මේකට අදාළ සාධාරණ පදේ වල ඉන්න ඕනේ. දෙවෙනි එක සාධාරණ පදය. දැන් මෙයාගේ පොදු අන්තරය කියලා 10යි. 10 වරක් 1 15 හැදෙන කීයක් එකතු වුණාමද? 5ක් එකතු වුණාම දන්න 5. හරිනේ? 15යි. 10 වරක් 2 20යි. ඒකට 5ක් එකතු වුණාම ආයෙනවා. right. 25. 10 වරක් 3 5ක් එකතු වුණාම 35යි. හරි. එහෙනම් n වන පදේ කීයද? 10 වරක් n ධන 5 සමානයි 10යි n ධන 5යි. හරිනේ? ඔන්න සාධාරණ පදේ හොයාගත්තා. දැන් අපේ නිහාන කීයද? 20 වන පදේ? right. එළිම t20. t20 සමානයි 10 වරක් n වෙනුවට ලියනවා 20 ධන 5. 10 වරක් 20 කීයද? 200යි. 200 ධන 5 කියලා කියන්නේ 205යි සෙන්ටිමීටර right 205යි සෙන්ටිමීටර right. ඊට පස්සේ යනවා දිගාණුව ආරෝහණ පිළිවෙලට සකස් කළ විට 50 වන කැබැල්ල කපා ගැනීමට මීටර් 5 කම්බිකුර දිග මදි කියලා කියන්නේ ප්‍රමාණවත් නෑ කියලා කියන්නේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මීටර් 5 කියලා කියන්නේ සෙන්ටිමීටර 500යිනේ. ප්‍රමාණවත් නැත්තා 50 වෙනි එක. ඒ කියන්නේ t50 සෙන්ටිමීටර 500ට වැඩි කියලා කිව්වනම් හරි. අතල බලමු. තුන්වෙනි කොටස මම මෙතන හදන්නා. තුන්වෙනි කොටස t50 සමානයි සාධාරණ පදේ මොකක්ද? 10න් ධන ප්‍රාණි 10න් ධන 5 50 දාන්න 10 වරක් 50 ධන 5 500න් 10 වරක් 50 505යි සෙන්ටිමීටර. එහෙනම් ලියන්න මේ මීටර් 5 ඉක්මවා යයි. ඒ නිසා ඉතින් මේක කපන්න බෑ. එයාගේ විදිහට 50 වෙන කැබල්ල කපන්න මීටර් 5 දිග මදි කියලා පේනවා. මේ සෙන්ටිමීටර් 505ක් යනවනේ. right. තුන්වෙනි ගානට එන්න. හරි බලන්න තුන්වෙනි ගාන. පාසලේ පැවැත්වූ වාර්ෂික ඉතිරි කිරීමේ දිනයේදී යස්මි හා ඉඳුනි කොහෙද දන්නේ ගන්න ඕනේ. right. ඒකට නෑ ගානට එන්න. යස්මි හා ඉඳුනි මුලින්ම රුපියල් 100 බැගින් තමා කැටයකට මුදල් ඉතුරු කරනවා කියලා කියනවා. දෙන්නම් මුලින්ම රුපියල් කීය ගන්න දානවද? රුපියල් 100 ගන්න දානවා. අපි ලියා ගන්නවා. හරි මෙයා 100ක් දානවා. මෙයා 100ක් දානවා. right. යස්මි රුපියල් 10ක්ද ඉඳුනි රුපියල් 5ක්ද බැගින් හැම සතියකටම මෙන්න මේකට කැටයට දානවා. නියමිත දිනයට සතියකට සැරයක් ඒගොල්ලෝ කැටයට සල්ලි දානවා කියලා කියනවා. යස්මි රුපියල් 10 ගන්න දානවා. එහෙනම් ඊළඟ සතියේ එයාගේ කැටේ දින මුළු වගේ කීයද? 110යි. ඊළඟ සතියේ 120. ඊළඟට 130යි. ඔය ආකාරයෙන් ඉස්සරහට යනවා. හරි. ඉඳුනි 105යි. රුපියල් 5යි දාන්නේ 110යි. 115යි. ඔය ආකාරයෙන් ඉස්සරහට යනවා. හරිනේ. right. අපෙන් අහනවා පස්වන සතියේ යස්මි සතු කැටේ ඇති මුදල කීයක්ද කියලා අහනවා. right. යස්මි සතු කැටේ ඇති මුදල කීයක්ද කියලා අහනවා. අපි ඔක්කොටම කලින් මේ දෙන්නට අදාළ සංඛ්‍යා රටාවට පොදු පදය ලියාගෙන ඉන්න ඕනේ. මෙයාගේ නම් 10යි පොදු අන්තරය. මෙයාගේ 10යි. මෙයායි කීයද? 5යි. පොදු අන්තරය 5යි. හරි. අපි යස්මිට ලියමු. යස්මිට 10 වරක් 1 10යි. කීයක් එකතු වුණාම 100 හැදෙන්නේ? 90ක් එකතු වුණාම. හරිනේ. කොට 100 හැදෙනවා. දෙවෙනි එක ලියමුකෝ. 10 වරක් 2 20යි 20 90යි 110 එනවනේ. හරි. කෙලින්ම අපි ලියමු පොදු පදය. 10 වරක් n ධන 90 10යි n ධන 90යි කියලා එනවා යස්මිට. ඉඳුනිට ලියමු. පොදු අන්තරය 5යි. 5 වරක් 1 5යි. 100 වෙන කීයක් එකතු වුණාමද? ධන 95ක් එකතු වුණාම ඊළඟට ලියලා බලමු. 5 වරක් 2 10යි ධන 95ක් එකතු වුණාම 105යි එනවනේ. right. හරි. එහෙනම් කෙලින් පොදු අන්තරය ලියලා මේ සාධාරණ පද ලියමු. 5 වරක් n ධන 95ක් සමානයි 5යි n ධන 95යි.
දෙන්නගේම සාධාරණ පද්ධතිය ලියාගෙන තියෙන. දැන් අහන ඕන දෙයකට උත්තර දෙන්න පුළුවන්. රයිට්. අපෙන් අහනවා පස්වන සතියේ යස්මි සතු යස්මිගේ කැටේ මුදල කීයද කියලා අහනවා. පස්වෙනි සතියේ ආයි කැටේ මුදල කීයද? පළවෙනි කොටසෙන්නේ අහන්නේ. රයිට්. පස්වෙනි සතියේ කැටේ මුදල T5 සමානයි 10 එන්නේ 10 වරක් 5 ධන 90 10 වරක් 5 නම් 50 50 90 140යි. හරි. ඊට පස්සේ 10 වන සතියේ ඉන්දුණුගේ කැටේ කීයද ගන්නවා T10 මෙයාගේ T10 පස් වරක් 10 හරි ගාන මෙතන හදාගෙන යනකොට කරන්ට් එක ගියා මන් දන්නේ නැහැ ඔය බලන් අධ්‍යාපන විදිහට කියන්නේ නැහැ මේ ඉගෙන ගන්නවත් නැහැ කරන්ට් යනවා කියලා අධ්‍යාපන විදිහට ඉදිරියට යන්න කියයි හරි ගාන හොලා ගන්නකො අපි කොතනද හිටියේ T10 සමානයි R පස් වරක් 10 ධන 95 10 වෙනි සතියේනේ 50යි 50 95යි 50 90යි නම් 140යි 50 95යි නම් 145යි හරි රයිට් තුන්වෙනි කොටසෙන් අහනවා සති 50කට පසු ඔවුන්ගේ කැට විවෘත කර ඒවාගේ ඇති මුදල් පරීක්ෂා කරන ලද සති 50ක් ගියාට පස්සේ දෙන්නගම කැට දෙක විවෘත කරලා බලනවලු සයන් කීයක් දෙන්නක් එකතු කරලා තියනවද කියලා. යස්මි ඉදිරි කර ඇති මුදල ඉන්දුමි ඉදිරි කර ඇති මුදලට වැඩිය කීයක් වැඩිද කියලා අහන්නේ. හරිනේ. හරි. බලා ගන්නවා මෙයාගේ T50 බලන්න. යස්මිගේ T50 බැලුවොත් එහෙනම් අපිට එනවා 10 ධන 90 10 වාරක් 50 ධන 90 කීයද? 10 වාරක් 50 ධන 90 පවදන 500 590 590ක් ඉතුරු කරලා තියෙන රුපියල් මෙයාගේ T50ට T50 කීයක් ඉතුරු කරලා තියෙනවද බලන්න 5 වරක් 50 ධන 95 පස්සර 50 250 පස්සර 25යි නේ එහෙනම් 250යි 250 ධන 95 250 95 250 100යි නා 350යි එහෙනම් 95යි නා 345යි 345යි අපෙන් අහන්නේ වෙනසනේ වැඩිපුර ඉදිරි කර මුදල ලියන්න වැඩිපුර ඉදිරි කර මුදල කියලා ලියන්න මම දැන් ලියලින්නේ නැහැ 590න් අඩු කරන්න ඕනේ 345 කඩුනාම මෙතන 5යි මෙතන 8යි තියෙන්නේ 4යි මෙතන 240 කීයක් වැඩිපුර එකතු කරලා දරයා යස්මි 245ක් වැඩිපුර ඉතුරු කරලා තියෙනවා රයිට් අන්තිම ගාන හරි බලා ගන්නකෝ අතරෙන් ගානේ තියෙනවා අන්තිම ගාන නාට්‍ය සංදර්ශනයක් සඳහා එලිමාන් පිටිනේක ආසන පිළියෙල කර තිබුණේ එහි මුල්ම පෙළිය ආසන 9ක් දෙවෙනි පෙළිය ආසන 12 තුන්වෙනි පෙළිය ආසන 15ක් කියලා තියෙනවා. මේ ආකාරයට තමයි ආසන දෙක තියෙන්නේ. මේ විදිහට පෙළි 15ක් තියෙනවා. හරි? ඒ විදිහට පෙළි 15කුත් තියෙනවා. රයිට්. අපෙන් අහනවා මුල්ම පෙළි පහේ මුළු ආසන ගන්න කීයද කියලා. මුල්ම පෙළි පහනේ කියනවා මොකද කරන්න ඕනේ? නිකන් බලන්න පොදු අන්තරය කීයද කියලා. මෙයාගේ නම් යන්නේ 3යි. මෙයාගේ 3යි. 3 වැඩි වෙයි යන්නේ. ඒ කියන්නේ පළවෙනි රෝ එකට වැඩිය දෙවෙනි රෝ එකේ 3ක් වැඩි. ඊළඟට 3ක් වැඩි. එහෙනම් මුල්ම පහේ හොයන්න මොකද කරන්න ඕනේ? මුල්ල පහනේ 9 ධන මුළු ආසන ගාන ආන්නේ පස්වෙනි පේලි ආසන ගාන නෙමෙයි මුළු ආසන ගාන මුල් පේලි පහේම ආසන ගාන 9 ධන 12 ධන 15 ධන ඊළඟට 3ක් එකතුනහම 18යි ධන 21යි මේක එකතු කරලා බලන්න මේක එකතු කරාම එනවා ගියක් රයිට් මේක එකතු කරන විදිහ බලා ගන්න මෙතන 9 තියෙනවා 9 21 එකතු කරලා දාන්න මේ පේනවා 9 21 එකතු කරාම 30යි හරි මම නිකන් කපා ගන්නවා 30යි එතන එකතු කරනවා එහෙම ලියලි ඉන්න දෙයක් නෑ මේවා 12යි 18 එකතු වුණාම 12යි 18 දෙක නම් 20යි එතන ඉතුරු 10 එකතු වුණාම මේ දෙක එකතු වුණාම 30යි හරි තව කීයද එකතු වෙන්න ඕන එකට 15 හරිනේ 30යි 38යි 8යි 15යි 75යි පළවෙනි පෙළි පහේ සෙට් කීයක් තියෙනවද 75ක් තියෙනවා දෙවෙනි එක අහනවා 15 වෙනි පෙළියදී ආසන ගන්න කීයද කියලා අහන්නේ 15 වෙනි ආසන ගන්න කරේ අපි මේ සංඛ්‍යාවට අදාළ සාධාරණ පදේ හොයාගෙන ඉන්න ඕන Tn නේ හරි පළවෙනි එක්කෙනා යන්නේ 3නේ 3 වරක් 1 3යි කීයක් එකතු වුණාමද 9 දෙන්නේ 6ක් එකතු වුණාම 9නේ 3 වරක් 2 6යි 6යි 12යි එනවනේ රයිට් මම කෙලින්ම එහෙනම් ලියලා දානවා සාධාරණ පදය 3 වරක් n ධන 6 3යි n ධන 6යි හරි අපෙන් ගන්න කීයද 15 වෙනි පෙළියනේ එහෙනම් T15 සමානයි
තුන්වරක් 15 ධන 6 තුන්වරක් 15 නම් 15 3 45 45 51යි හරිනේ right ඊවසේ අහනවා මෙම රටාවට මුල් පෙළිය ඇති ආසන ගණන මෙන් මුල් පෙළිය ආසන කීයක් තියෙනවද 9ක් මෙන් 4 ගුණයක ආසන සංඛ්‍යාව 10 වන පෙළිය ඇති බව පෙන්වන්න. ඒ කියන්නේ නම් වරක් 4 36ක් තියෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ. සුළුම දේවල් චූටි දේවල් මේවා. right 10 වන පෙළිය මුල් පෙළිය වගේ 4 ගුණයක් 10 වන පෙළිය තියෙනවා කියලා කියනවා. නම් T10 කීයද කියලා බලන්න. T10 සමානයි 3 වරක් 10 ධන 6 හරිනේ 3 වරක් 10 36 36 පළවෙනි පෙළිය වගේ 4 ගුණයක් තියෙනවා. එහෙනම් කියන්නේ පළවෙනි පෙළියෙන් 4 ගුණයක ආසන තියෙනවා. හතරවෙනි කොටස. හතරවෙනි කොටස. ආසන 50ක් ඇත්තේ කී වැනි පෙළියද? කෙලින්ම පොදු පදය සාධාරණ පදය සමාන කරලා දාන 50කට. 3න් ධන 6 සමානයි 51යි. ධන 6 පැත්තට ගියාම ඍණ 6ක් වෙනවා. 3න් සමානයි 51 ඍණ 6. 51 ඍණ 6 කීයද? 51 6 ගියාම 45යි. දෙපැත්තම 3ෙන් බෙදන්න. දෙපැත්තම 3ෙන් බෙදුවාම n සමානයි 15යි. 15 වෙනි පෙළිය තමයි ආසන 50ක් තියෙන්නේ. හරිනේ? right. ඔය විදිහට පාඩම ඉවරනවා. දැන් අහගන්න. 9 ශ්‍රේණියට අදාළ පාඩම ටික පටන් ගත්තා. පළවෙනි පාඩම සංඛ්‍යා රට පාඩම 8 වසර 7 වසර අපිත් එක්ක හිටපු අය දන්නවා මේ වැඩේ ඉස්සරහට යන්න කියලා අභ්‍යාස සියල්ලම කරනවා. උදාහරණ ගණන් සියල්ලම හදනවා. ආයෙත් මේ එක වීඩියෝ එකක් බලනවාට පස්සේ මේ පාඩම සම්බන්ධව A to Z කියලා දීලා ඉවර වෙනවා. හරිනේ? right. පාඩමේ මුලින්ම අපි ඉගෙන ගත්තේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොන වගේ දෙයක්ද? පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය කියන්නේ මොකක්ද? ඊට පස්සේ පොදු අන්තරය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. සංඛ්‍යා රටාවක් tn ඇසුරෙන් දුන්නම මේ පදය හොයන්න, මේක කීවැනි පදයද හොයන්න කියලා කියන ආදි වශයෙන් දේවල් ටික හොයාගත්තා. කීවැනි පදයද කියලා කියනවනම් මොකද කරන්න ඕනේ? කීවැනි පදයද කියලා තියෙනවනම් අමිති කීවැනි පදයද කියලා තියෙනවනම් කෙලින්ම සාධාරණ පදය ඒ කියන එකට සමාන කරලා එන්න හොයන්න විතරයි තියෙන්නේ. අපේ කට්ටිය එක පටල ගන්නෙ නැහැ. right. ඊට පස්සේ සාධාරණ පදේ හොයන විදිහ ඉගෙන ගත්තා. සංඛ්‍යා රටාවේ පොදු අන්තරය බැලුවා. පොදු අන්තරය ආශ්‍රිත ගුණාකාරයක් ගත්තා. ඒකට කීයක් එකතු කරලාද අඩු කරලාද පළවෙනි පදේ හොයන්න කියලා බැලුවා. ඒ විදිහට පත් එක තුනක් ලියාගෙන ගියා ලස්සනට එනවා කියලා තේරෙනවා. එහෙනම් n වෙනි පදේ ඒ විදිහටම කියලා දානවා. හරිනේ? right. එහෙනම් ඔය කියන්න දෙන්නේ මේ පාඩම මොන හරි එකක් ගත්තා නම් වීඩියෝ එක ලයික් කරන්න, channel subscribe කරලා තියාගෙන ඔයාලට හොඳයි ඒක. right. මොන හරි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ දාලා තියන්න. මම වෙලාවත් වෙනකොට අනිවාර්යෙන් මොනවද reply කරනවා. හරිනේ? right. අමේස්වේට අදාළ දෙවැනි පාඩම දෙවැනි පාඩම තියෙන්නේ right දීමේ සංඛ්‍යා පාඩම ලස්සන පාඩමක් නියම පාඩමක් දෙවැනි පාඩම සෙට් එකමු වැඩ කරන්න පරිස්සමෙන් ඉන්න